ඔන්න අද මම කියලා දෙනවා ක්‍රීම් කැකර් බිස්කට් කොටලා රස කට්ලට් එකක් හදන විදිහ. මේක නම් හරිම රසයි. මම මෙහෙමයි හැදුවේ. මම මෙතන ක්‍රීම් කැකර් බිස්කට් 7ක් අරගෙන තියෙනවා. දැන් මම මේක මේ විදිහට කොටා ගන්නවා. ඔයාට මේක බ්ලෙන්ඩ් එකේ වුණත් කොටා ගන්න පුළුවන්. මෙන්න මේ ගානට එනකම් කොටා ගන්න. ඊට පස්සේ මම මේක බෝල් එකකට දා ගන්නවා. දැන් මේකටම මම දා ගන්නවා ඇස්ට්‍රා තේ හැන්දා, ඒ වගේම හොඳට තලපු සුදු ලුණු බික් 3ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැන්දක්, ලුණු තේ හැඳි කාලකට චුට්ටක් වැඩියෙන්. දැන් ඉතින් මේක චුට්ටක් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ දා ගන්නවා හීනියට ලියපු කරපිංච ටිකක්. දැන් ඉතින් ගසාගත්ත බිත්තරයක් ටික ටික දාලා මේක අනා ගන්න ඕනේ. එකපාර නොදා ටික ටික දාලා අනා ගන්න. මේක අනා ගන්න මට මේ බිත්තරේම ගියා. මෙන්න මේ වගේ බෝල හදාගන්න පුළුවන් ප්‍රමාණයට අනා ගන්න. දැන් ඉතින් මේ මිශ්‍රණයෙන් චුට්ටක් අරගෙන ඒක බෝලයක් වගේ හදාගන්නවා. අත තද කරලා බෝලේ හොඳට හදාගන්න. නැත්තම් මේක බදිද්දි පැලෙනවා. ගොඩක් ලොකුවට හදන්නත් එපා. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඔන්න මම ඔක්කොම ටික ඒ විදිහට හදාගත්තා. දැන් තෙල් එකක් රත් වෙන්න තියාගන්න. ඊට පස්සේ හදාගත්ත ක්‍රීම් කැකර් කට්ලට් ටික මේ විදිහට දාගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා චුට්ටක් අඩුවෙන් තියාගන්න. දැන් ඉතින් මේක කලවම් කර කර රන්වන් පාට වෙනකම් බැද ගන්නයි තියෙන්නේ. ඔන්න මේ ටික දැන් ගානට බැදිලා තියෙන්නේ. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයා ඔක්කොම ටික බැදගන්න. ඔන්න එහෙනම් අපි ක්‍රීම් කැකර් බිස්කට් කොටලා කට්ලට් හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඒ වගේම මේක හරිම රසයි. කන කෙනෙක්ට මේක ක්‍රීම් කැකර් බිස්කට් කියලා හිතා ගන්නවත් බෑ. ඉන්නකෝ එකක් කඩලත් මැදත් පෙන්නන්න. මැද තියෙන්නේ මෙන්න මේ වගේ. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.